නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ ගුණගරුක කාරුණික පින්වතුනි, අදත් මේ පින්සාර උදෑසන ස්වර්ණවාහිනී එහිපස්සිකෝ තුලින් ඔබේ ජීවිතේ ලස්සන කරගන්න, සුන්දර කරගන්න වටිනා කියන දහම් කාරණා කීපයක් දේශනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්සාර උදෑසන ඔබේ හැම බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා කියලා හාමුදුරුවෝ හරියම සෙනෙහසෙන් ලයාන්විතව ඔබට ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ, ජීවිතේ අඳුරුම තැනකට අපි වරන් යන කාරණාවක් තමයි සැකය කියලා කියන්නේ. අපේ ජීවිතේ අඳුරුම පැතිකඩක් විවර කරන එක තැනක් තමයි සැකය කියලා කියන්නේ. මේ සැකය කියන කාරණාව ජීවිතයට එකතු වීම, ජීවිතයේ මුල් බැහැගෙන තිබීම, කිඳා බැහැගෙන තිබීම ජීවිතයේ පරිහානියට ප්‍රධානම කාරණාවක් විදිහටයි සඳහන් කරන්නේ. ඒ නිසා සැකය කියන කාරණාව පිළිබඳව තමයි අද කතා කරන්නේ. සැකය කියලා කියන්නේ බණ පොතේ තියෙන විදිහට නම් විචිකිච්ඡාව කියලා තමයි කියන්නේ. සැකයට කියන්නේ විචිකිච්ඡාව නැත්නම් සැකය. සැකය කියන එක නැත්නම් විචිකිච්ඡාව කියන එක ජීවිතයේ මෙලොව වශයෙන් භෞතික සම්පත් එක්ක යන සම්මුති ලෝකයේ ජීවිතය අසාර්ථක කරගන්න වගේම සංසාර ගමන කෙටි කරගන්න යන ගමනේදී ආධ්‍යාත්මික සුවය විනාශ කරගන්නත් හේතු වෙන දෙයක් තමයි විචිකිච්ඡාව නැත්නම් සැකය කියලා කියන්නේ. බොහොම සංකීර්ණ විකාශනය වෙච්ච කාරණාවක් තමයි සැකය කියලා කියන කාරණාව. සැකය කියන දේ ඉපදුනොතින් යම්කිසි කෙනෙකුගේ හිතේ සංතාරනේ ඒ කෙනාගේ ආත්මයම විනාශයට පත් වෙනවා මිසක් සැනසීමකට නිවීමකට පත් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම පරිහානිකර ස්වභාවයන් වලටමයි පත් වෙන්නේ. ඒ නිසා මේ සැකය කියන කාරණාව පිළිබඳව අපි හොඳ අවබෝධයකින් වාසය කරන්නට ඕනේ. මූලිකවම සැකය සසර ගමනේදී මොන විදිහටද බලපාන්නේ? මේ දැන් නිවෙන්න යන ගමනේදී නැත්තම් නිවන් දකින්න යන ගමනට අපිට සැකය මොන තැන්වලදී බලපාන්නේ? එහෙම නැත්තම් සැකය කියලා කියන එක තමයි විචිකිච්ඡාව කියලා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නලා දීපු විදිහට බරපතලම කාරණාව කොයි විදිහටද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සැකය කියන එක නිකන් මේ සැකයක් නෙවෙයි. කවුරු හරි බලපු ගමන් අහක බලනකොට අහක බැලුවයි කියලා හිතන සැකය, එහෙම හිනහා වුණේ ඇයි කියලා හිතන සැකය, හිනහා වුණේ නැත්තේ ඇයි කියලා හිතන සැකය, ඒක නෙවෙයි. ඒ ඔක්කොම වඩා බරපතල සැකයක් තියෙනවා. ඒ තමයි පින්නතුනේ මේ සැකය පිළිබඳව කියනවා මිනිස්සුන්ට ලෝකේ සත්වයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක ඇති වෙනවා. ධර්මයේ පිළිබඳව සැක ඇති වෙනවා. සංඝ රත්නයේ පිළිබඳව සැක ඇති වෙනවා. ඒ වගේම ත්‍රිසක් ශික්ෂා පිළිබඳව සැක ඇති වෙනවා. මෙලව ජීවිතයේ පිළිබඳව නැත්තම් අතීතයේ පිළිබඳව, අනාගතයේ පිළිබඳව, අතීත අනාගත තුනම පිළිබඳව සැක ඇති වෙනවා පින්වතුනි. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සැක ඇති වෙනවා. මෙන්න මේ සැකය පින්වතුනි සංසාරයේ දිගුවක් විදිහට ගිහිල්ලා තමන්ගේ සංසාර භව කතර සුවපත් කරගන්න හේතු වෙ නැතුව සසරට පුද්ගලයාව සත්‍යව ඇද දාන කාරණාව බවට පත් වෙන එක තමයි බරපතලම සැකය. ගම්මේ නෝන මහත්තයා ගැන සැක කරනවා වගේ එකක් නෙවෙයි මේක. දැන් සමහර අයට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයිනේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ බුද්ධද? උන්වහන්සේ අවබෝධයට පත්වෙච්ච කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සියල්ලම අවබෝධ කරගත්ත මේ ලෝකේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයාමද? බුදුරජාණන් වහන්සේ ඔය කියන තරම්ම
ධර්මයේ පිළිබඳව දන්නවද? බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා හිටියද නැද්ද? මේ වගේ සැකයන් වලට සමහර අයපත් වෙනවා. මේක සසර දිගු කරන බරපතල සැක කාරණා වලින් එකක්. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක කිරීම. ඊළඟට ධර්මය. සමහර අය ධර්මයේ පිළිබඳ සැකයි. ඇත්තටම මෙහෙම වෙනවද? මේම කාරණා තියෙනවද? අපායක් පිළිබඳව තියෙනවද? දිව්‍ය ලෝකයක් පිළිබඳව තියෙන මේ ධර්මයේ සඳහන් වෙන කාරණා පිළිබඳව සමහර සැක කරනවා. ඒතර විශ්වාස නැහැ ධර්මය. තථාගතයන් වහන්සේව අවිශ්වාස කරනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය අවිශ්වාස කරනවා. එතකොට කාරණා දෙකයි. ඒකත් සැකය, විචිකිච්ඡාව. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒතර ඒක නා සසරට නැවත නැවත ඇද දාන, බැඳ දාන, වැටෙන කාරණා අතර එකක් තමයි ඒක. එතකොට ධර්මයේ පිළිබඳවත් සැක කරනවා සමහර අය. ධර්මයේ තියෙනවද අඩුපාඩුකම් හොයලා බලනවා. ඊළඟට ඒක ඇතුලේ තියෙන කාරණා පිළිබඳව සැකෙන් බලනවා ධර්මයේ ගැන. ඊළඟ ශ්‍රාවක සංඝ රත්නය පිළිබඳව. ඒ ආර්යයන් වහන්සේලා ඉන්නවද? සෝවාන් ආර්යයන් වහන්සේලා කියලා, සකදාගාමී ආර්යයන් වහන්සේලා කියලා, අනාගාමී ආර්යයන් වහන්සේලා කියලා, මහරහත් ආර්යයන් වහන්සේලා කියලා ආර්යයන් වහන්සේලා ඉන්නවා. එහෙම ඉන්න විදියක් නෑ නේද? කෙනෙක් සෝවාන් වෙන්න විදියක් නෑ නේද? කෙනෙක් සකදාගාමී වෙන්න විදියක් නෑ නේද? එහෙම හිතනවා. එතකොට ආර්යයන් වහන්සේලා පිළිබඳව සැකයි. ආර්යයන් වහන්සේලා පිළිබඳව සැක කිරීම කියලා කියන කාරණාවත් මේ කියන විචිකිච්ඡාව නැත්තම් සැකය කියන කාරණා අතර තියෙන කාරණා තුනෙන් තුන්වෙනි එක. සැක කරන්නට හොඳ නැහැ. සංසාරයේ නැවත නැවත ඉපදි මෙරි මෙරි යන අනවරාගික දුක් ඇති සසරට ඇද දමන ප්‍රධාන කාරණා වලින් එකක් තමයි සැකය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. ධර්මය ගැන සැක කරනවා. මහා සංඝ රත්නය පිළිබඳව සැක කරනවා. ඒ වගේම පින්වතුනි අතීතයේ පිළිබඳව සැකයි. මම සත්වයක් විදියට මේ සංසාරේ ඉපදි මෙරි මෙරි ආවා කියන එක සමහර අය ඉන්න විශ්වාස කරන්නේ නැහැ. සංසාර ගමනක් තියෙනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මම මැරිලා ගිහිල්ලා නැවතත් අපායේ ඉපදෙන්න පුළුවන්. දෙව්ලොව ඉපදෙන්න පුළුවන්. නැවත මනුලොවම ඉපදෙන්නත් පුළුවන්. මේ තිරිසන් සත්තු කියලා කියන්නේ අපි වගේම අයමයි. අපි වගේ මිනිස්සු වෙලා ඉඳලා මැරිලා ගිහින් අකුසල කර්ම නිසා තිරිසන් අපායේ ඉපදිලා ඉන්නේ. මේ පිළිබඳ විශ්වාස කරන්නේ. සැකයි මේ කාරණා පිළිබඳව. අතීතයේ පිළිබඳ සැකයි, අනාගතයේ පිළිබඳව සැකයි. මේකත් මේ කියන බරපතල සැකය කියන කාරණා වලට එකක්. ඊළඟ එක තමයි පින්වතුනි පටිච්ච සමුප්පාදයේ පිළිබඳවම සැකයි. සංස්කාර පිළිබඳව, උපාද පිළිබඳව, හේතු භංගය පිළිබඳව සැකයි මිනිසුන්ට. එහෙම සැක තියන අය ඉන්නවා. දැන් හේතුව නිසා තමයි ඵලයක් හටගන්නේ කියලා බුදුදහමේ තියෙනවනේ. ඒතර හේතු බංගා නිරුද්ධති, හේතුව නැතිවීමෙන් ඵලය නැති වෙනවා. මේ කාරණා පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විශ්වාස නැහැ. ඒකත් සැකයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සැක කිරීම, ධර්මයේ පිළිබඳ සැක කිරීම, මහා සංඝ රත්නයේ පිළිබඳව ආර්යයන් වහන්සේලා පිළිබඳ සැක කිරීම, අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව සැක කිරීම, ඒ වගේම පටිච්ච සමුප්පාදයේ පිළිබඳ සැක කිරීම. මෙන්න මේ සැකයේ පින්වතුනි අකුසල කර්මයක්. ඒ වගේම තමයි සංසාරේ තමන්ව නැවත නැවතත් අගාධයට ඇද දාන විශේෂ කාරණාවක් විදිහටයි සඳහන් වෙන්නේ. මේ සැකය නැත්තම් විචිකිච්ඡාව පිළිබඳව තියෙන කාරණාව. ඒ සැකය එකක්. ඊළඟට අනික් සැකය තමයි අපි මේ එදිනෙදා ජීවත් වෙන කාරණාත් එක්ක තියෙන සැකය. දැන් ගිහි ජීවිතේ ගත කරද්දී මහත්යට නෝන පිළිබඳව සැකයි. නෝනට මහත්ය පිළිබඳව සැකයි. දරුවන්ට දෙමාපියෝ ගැන සැකයි. දෙමාපියන්ට දරුවෝ ගැන සැකයි. ගුරුවරයාට ගෝලයා ගැන සැකයි. ගෝලයාට ගුරුවරයා ගැන සැකයි.
ආයතනයේ සේවකයින්ට ආයතන ප්‍රධානියව සැකයි. ආයතන ප්‍රධානියට ආයතනයේ ඉන්න සේවකයන්ව සැකයි. මේ සැකය යාළුවට යාළුවා ගැන සැකයි. පෙම්වතාට පෙම්වතිය ගැන සැකයි. පෙම්වතියට පෙම්වතා ගැන සැකයි. මේ සැකය ඒකත් විනාශයක්. පින්වතුනි විශ්වාසය කියන දේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. විශ්වාසය කියන දේ සැකය කියන දේ ජීවිතේ විනාශ කරන පරිහානියටම අරගෙන යන දෙයක් නෙමෙයි. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක හාමුදුරු කෙනෙක් හිටියනේ තිස්ස කියලා. තිස්ස හාමුදුරුවෝ හැමදාම දානේ වළඳන් ආවා මණිකාර කියලා දායක මහත්තයෙක්ගේ ගෙදරට. අවුරුදු 12ක් ඒ ගෙදර හාමුදුරුවෝ දානෙට වැඩියා. හැමදාකම වැඩියා. ඒතර හරීම හිතවත්නේ හාමුදුරුවොත් එක්ක අවුරුදු 12ක් තිස්සේනේ පින්නත්නේ. එහෙම දානෙට ආපු හාමුදුරුවෝ ගැන එක දවසක් මැණික් ගලක් ගෙනත් දීලා හාමුදුරුවෝ දැන් දානෙට වැඩම කළා ගේ ඇතුලේ ඉද්දී මැණික් ගලක් ගෙනත් දීලා ගියාම මණිකාරගේ අතට අස්වාරෝහකෙක් ඇවිදලා රජතුමාගේ අනපරිදි මේ මැණික් ගල උපදාන්න කියලා ඒ ගෙනත් දුන්න මැණික් ගල එදා මේසයක් උඩින් තියලා ගියාට පස්සේ ගෙදල හිටපු කුරුල්ලෙක් ඇවිල්ලා කොස්ට්‍රාලීනියෙක් ඇවිල්ලා මේ මැණික් ගල ගිලලා යනවා මස් කෑල්ලක් කියලා හිතාගෙන. එතනදී ඇතුළට ගියපු මණිකාර ගෙයින් එළියට ඇවිදිලා මැණික් ගල කෝ කියලා හොයලා බලනකොට ගත්ත කෙනෙක් නැහැ. අන්තිමට කරේ අර හාමුදුරුව ගැන සැක කරපු එක. මේ හාමුදුරුව තමයි මේක ගන්න ඇත්තේ කියලා සැක කරා. සනිකව සැක කරා. මොහොතකින් සැක කරා. සැකල හාමුදුරුව පහර දුන්නා. ගැහුවා. හාමුදුරුවන්ගේ ඔළුව වටේට අර ලණුවක් අරගෙන තිරින්ගයක් දාලා තද කරා ඔළුව පැලුවා. හාමුදුරුවෝ දුක් දුන්නා. එක මොහොතකින් හාමුදුරුවන්ව සැක කරා. අවුරුදු 12ක් දාන දීපු හාමුදුරුවන්ව එක මොහොතකින් සැක කරා. මෙහෙම හානියක් මට වෙයි මේ හාමුදුරුවෝ මේක හොරකම් කරන්නට ඇති කියලා හිතුවා. ඒ විදිහට පින්වතුනි පුංචිම දෙයකදී මිනිස්සු තව කෙනෙක්ව සැක කරනවා. පුංචිම දෙයකදී තව කෙනෙක්ව සැක කරනවා. එහෙම සැකයක් ජීවිතේට එකතු කර ගැනීම ඇතුලේ සිද්ධ වෙන්නේ විනාශයක්මයි. විශ්වාසය කියන දේ එදිනෙදා ජීවිතේ අපි ගත කරද්දී තියෙන්න ඕනේ. දැන් ඔය විශ්වාසය කියන එක නැතිකම හින්දාමයිනේ ගෙවල් වල ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා තියෙන්නේ. ගොඩාක් ඇති වෙලා තියෙන්නේ ඒ විශ්වාසය Taman තුල නැති කර ගැනීම ඇතුළෙම තමයි මේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා තියෙන්නේ. මේ සැකය කියන කාරණාව නිසා අද සමාජයේ මොන තරම් විනාශයක් සිද්ධ වෙලා තියෙනවද? මව පියා ඝාතනය වෙනවා, දරුවන්ව ඝාතනය වෙනවා, බිරිඳ සැමියා ඝාතනය වෙනවා, යාළුවෝ ඝාතනය වෙනවා. සැකය විශ්වාසයක් නැතිකම හින්දා. පහුගිය දවසක අපි දකිනවා තාත්තලා මාමලා බාප්පලා එකතු වෙලා අර මවක්ව ඝාතනය කරමින් ඒ මවගේ කොටස් ගෝණි 3ක දාගෙන අරගෙන යනවා. ඒ වගේ මහා සැකය Tamanට හානි කරයි කියලා. සැකය එකට ඉන්න යාළුවව හොඳම යාළුවව ඝාතනය කරනවා. සැකය විශ්වාසයක් නැහැ. සැකය නිසා සැක කරනවා කියලා කියන කාරණාව අර මෙතන කියන සංසාර ගමනේදී නිවන් දකින්න යන ගමනේදී මිත්‍යා දෘෂ්ටිකයෙක් විදිහට සසරට වැටෙන බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන, ඒ වගේම මේ කියන විශේෂයෙන්ම ධර්මමය කාරණාවන් පිළිබඳව තමන්ගේ හිතේ ඇති කරගන්නා වූ සැකයට අමතරව එදිනෙදා ජීවිතයේ ඇති කරගන්නා වූ මේ සැකය කියන කාරණාව, විචිකිච්ඡාව කියන කාරණාව ඊටාම බරපතල කාරණාවක් බවට පත් වෙනවා. සමහර දරුවෝ ඉන්නවා දෙමාපියෝ පිළිබඳව විශ්වාසයක් නැහැ. තමන්ගේ අම්මා පිළිබඳව විශ්වාසයක් නැහැ. තාත්තා පිළිබඳව විශ්වාසයක් නැහැ. බයෙන් බලන්නේ, සැකෙන් බලන්නේ. අර විචිකිච්ඡාව කියන එක උපරිමේ තියෙනවා. ඒ නිසා ඒ ගෙදර දරුවෝයි දෙමාපියෝයි අතර සම්බන්ධතාවය පැහැදිලිව නැහැ. වේදනාවක්මයි ඉතුරු වෙලා තියෙන්නේ. ගෙදර ඉන්නේ දුකෙන්මයි, කනගාටුවෙන්මයි ඉන්නේ. එවැනි තැන්වල මහා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. තමන්ගේ ළඟ තියෙන දුරකථනය තව කෙනෙකුගේ ළඟින් තියන්න බෑ. විශ්වාසයක් නැහැ. ඒ වගේම කෝල් එකක් ආවොතින් බැරි වෙලා හරි නෝනාගේ ෆෝන් එකට ආයේ ඒ ගෙදර පහෝදාර සමහර දාට සුදු කොඩියක් දානවා. ඒ වගේම සමහර තැන්වලදී මහත්තයාගේ ෆෝන් එක කාර්යබහුල වුණොතින් ඒ ගෙදර ඇවිදින් ආයේ බත් කන්න බැරි වෙනවා. එතන ප්‍රශ්න ගොඩාරියක්. එකිනෙකාට විශ්වාසය නැහැ. සැකය බැන ගන්නවා, ගහ ගන්නවා, රණ්ඩු කර ගන්නවා, වෛර කර ගන්නවා. සැකය
මේ සැකය කියන කාරණාව ජීවිතේ එකතු කර ගැනීම ඇතුලේ තමන්ගේ ජීවිතයට විනාශයක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සැකය කියලා කියන්නේ බැහැර කළ යුතු ප්‍රධානම කාරණාවක්. ඉඳා සංසාරේ ඉපදී මෙරි යන්න සංසාර සත්වයාට ප්‍රධානම අකුසල කර්මයක් විදිහට බලපාපු කාරණාවක් තමයි සැකය. ශාන්තිවාදී ජාතකයේදී එදා මහබෝසතාණන් වහන්සේ පිළිබඳව සැකයක් නැති කරගත්තේ. තාපසතුමා බණ කියනකොට රජතුමා හිතුවා මගේ මේ රූමත් අගබිසව් ටික මේ රූමත් තරුණිය ටිකට බණ කියලා මොවුන්ව රවට්ට ගනි. සැක හිතුණා. සැකය බයක් බවට පත් වුණා. සැකය බයක් බවට පත් වුන නිසා තමයි කන් දෙක කැපුවේ. නහය කැපුවේ. අතපය කැපුවේ. අර සැකය තමයි දිගුවක් විදිහට එකින් එකට බලපාගෙන ගලාගෙන ගියේ. ඒ නිසා සැකය කියලා කියන්නේ බරපතල කාරණාවක්. එකතු කරගන්න හොඳ නැහැ ජීවිතේට. අයින් කරගන්න ඕනේ. තමන්ගේ පන්සලේ හාමුදුරුවෝ ගැන තමන්ට විශේෂයෙන් විශ්වාසයක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට ඉන්නවා දායක ඇත්තෝ පන්සලේ හාමුදුරුවෝ පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. කිසිම ගෞරවයක් නැහැ. හාමුදුරුවෝ ගැන බලන්නේ සැකේ. නේ තැන්වලදී පන්සලට මිනිස්සෙකුට යන්න විදියක් නැහැ. පන්සලේ හාමුදුරුවෝ මිනිස්සෙක් කතා කරන්න විදියක් නැහැ. හාමුදුරුවෝ ගැන දායකව සැක කරනවා. එතකොට මේ තැන්වල ඒ හාමුදුරුවන්ගේ පැවිදි ජීවිතේ සාර්ථකව ගත කරගෙන යන්න විදියක් ලැබෙන්නේ නැහැ. සැකය කියන කාරණාව පිටුතර හේතු ඇතුව යමකට උපදිනවා නම් ගැටලුවක් නැහැ. අපේ මිනිස්සු ඇති කරගෙන තියෙන බාහිරින් දකින්න කාරණාත් එක්ක තමයි මනින්න පුරුදු වෙලා තියෙන්නේ. දුරකතනයේ හින්දා, කිවිහුමක් හින්දා, හිනාවක් හින්දා, බැල්මක් හින්දා මිනිස්සු සමහර වෙලාවල් වලට කෙනෙක් තව කෙනෙක් දිහා බැලුවාම ඒ පිළිබඳව සැක ඇති කරගෙන මහා විනාශයන් වලට යනවා. ඉතින් ඒ නිසා ගොඩාක් තැන්වල සසර වරදින්න හේතු වෙලා තියෙනවා මේ කියන කාරණාව. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංච නීවරණ ධර්මවල තියෙන මේ සැකය කියන කාරණාව තමන්ගේ ජීවිතෙන් අයින් කරගත්තේ නැත්නම් මේක පාලනය කරගත්තේ නැත්නම් සංසාරයේ දිගු වීමට විතරක් නෙවෙයි තමන්ගේ මේ විනාශ වෙන්නටත් හේතුවක් බවට පත් වෙනවා. අසාර්ථක පෞල් ජීවිත ගත කරන්නට අසාර්ථක ආයතනයන් බවට පත්වන්නට ගොඩාක් තැන්වල පිරිහෙන්නට හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ඇතිවන්නා වූ විශ්වාසය නැති කර ගැනීම. ඉතින් විශ්වාසය තහවුරු කර ගැනීම, එකිනෙකාට සැක නොකිරීම, විශ්වාසයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමගියෙන් කටයුතු කිරීම කියන එක ඊටාම වැදගත් ජීවිතයේ පින්නතුනි සාර්ථක කරගන්න. ඒ නිසා ආයතනයක් වුණත් එහෙමයි. ආයතනයේ ඉන්න ලොකු මහත්තයා තමන්ගේ ගෝල බාලය පිළිබඳ විශ්වාසයෙන් ඉන්න ඕනේ. එතකොට ගෝල බාලයෝ ටිකක් තමන්ගේ ආයතනයේ ඉන්න ප්‍රධාන නිලධාරීතුමා පිළිබඳව විශ්වාසයෙන් ඉන්න ඕනේ. එතකොට මේ දෙගොල්ල අතර තියෙනා වූ බැඳීම හරීම ශක්තිමත්. එක්කෙනෙක් පිළිබඳව සැකෙන් බලන්න ගත්තොත්, ඒ වගේම අනෙක් පිරිස ප්‍රධානයා පිළිබඳව සැකෙන් බලන්න ගත්තොත්, ඒ දෙගොල්ල එකතු වෙලා යන ගොඩනගන ගමන සාර්ථකව ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අසාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණාවන් පිළිබඳව මනාව හිතාගෙන සැකය කියන එක ජීවිතෙන් අයින් කරගන්න. ඔබ ආදරය කරන කෙනා, ඔබ ලෙන්ගතුකම් පාන කෙනා විශ්වාස කරන්න. විශ්වාසයෙන් ඒ සමග අත්වල බැඳගෙන ගමනක් යන්න. ඔබේ දරුවෝ පිළිබඳව, ඔබේ බිරිඳ පිළිබඳව, ඔබේ සැමියා පිළිබඳව, ඔබේ පෙම්වතා පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන්න. සැකෙන් කටයුතු කරන්න එපා. ඒ සැකය මත ඇතිවන්නේ විනාශයක්මයි. සැනසෙල්ලක් ගෙනත් දෙන්නේම නැහැ සැකය කියන කාරණාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මයේ ගැන, මහා සංඝරුවන පිළිබඳව, ආර්යයන් වහන්සේලා පිළිබඳව, පටිච්ච සමුප්පාදය පිළිබඳව, පින්වතුනි අපේ සංසාර අතීතය වගේ අනාගතයට ගලාගෙන යාම මේ කියන කාරණාවන් පිළිබඳව පින්වතුනි විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වූ කාරණාවන් පිළිබඳව සැකයකින් තොරව ධර්මයේ ගවේෂණය කිරීම තුළින් තමන්ට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන බව සඳහන් කරන්නට ඕන. ඉතින් ඒ නිසා අද දවසේ මේ පෙන්වා දුන්න කාරණාවන් පිළිබඳව ඔබේ ජීවිතයටත් එකතු කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න, සුන්දර කරගන්න, පැහැබර කරගන්න හේතු වේවා. දරුවන්ගේ අනාගතය, වැඩිහිටියන්ගේ
යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර ගන්නට ලැබේවා. කරදර, බාධක, පීඩා, විපන් කිසිවක් නොවේවා. ලක්වාසී ලෝවාසී සරණවාහිනියෙහි පස්සිකෝ නරඹන කල්යාණ මිත්‍ර සත්පුරුෂයත්ව හැම කෙනාටම මෙලව ජීවිතය යහපත් කරගන්න හේතු වේවා. පරලොව ජීවිතය යහපත් කරගන්න හේතු වේවා. සරණවාහිනී සභාපතිතුමන්ට එවාගේම කාර්ය මණ්ඩලයේ අපේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයත්ව හැම කෙනාටම දායකත්වයන් දරන පින්නතුන් හැම කෙනාටම එහි පස්සිකෝ නරඹන සත්පුරුෂ හැම කෙනාටම මෙලව ජීවිතය යහපත් කරගන්නත් පරලොව ජීවිතය යහපත් කරගන්නත් කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ උතුම් දහම් කාරණාවන් උපකාර වේවා කියලා පින් සිතින් මිත් සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුනුරුවන්ගේ